ඉතින් ඔයාලට කොහොමද? ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න අද මං ඔයගොල්ලන්ට අරගෙන ආවේ ලස්සන ඒ වගේම රස ඔයිල් බේස් චොක්ලට් කේක් රෙසිපි එකක්. ඉතින් මේ චොක්ලට් කේක් එක හදන්න අපිට බටර් ඕන වෙන්නේ නැහැ. අපි ඔයිල් බේස් චොක්ලට් කේක් එකක් තමයි අද හදන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේ රස චොක්ලට් කේක් එක හදන්න අපිට මොනවාද ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. ඉතින් කේක් එක හදන්න කලින් මම මෙන්න මේ විදිහට පෑන් එකක් රෙඩි කරගත්තා. මේ අද මම හදන්නේ කේක් චොක්ලට් කේක් කිලෝ 1 කේක් එකක්. ඉතින් ඒ හින්දා මම 532කට තමයි මගේ කේක් එක හදාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට 532ක් මම රෙඩි කරගත්තා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා මෙතන සීනි ග්‍රෑම් 200ක්. අයා කැස්ටර් ෂුගර් එකක් ගන්න. සීනි කැට ගොඩක් ලොකු නැති චූටි සීනි කැට තියෙන සීනි එකක් ගන්න. ඊට පස්සේ මම අරගෙන තියෙනවා මෙතන මිල්ක් මිලිලීටර් 120ක්. ඒකටම ටීස්පූන් එකක් ඉන්ස්ටන්ට් කොෆි එකතු කරගෙන. ඔයා කොෆි ගන්නකොට සාමාන්‍යයෙන් අර හරිස්චන්ද්‍ර ඒ වගේ කොෆි ගන්න එපා. ඉන්ස්ටන්ට් කොෆි එකක් යූස් කරන්න. තේ හැඳි එකක් මම මේකටම එකතු කරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ අපිට ඕන වෙනවා ඔයිල් මිලිලීටර් 120ක්. ඒ කියන්නේ පොල් තෙල් ගන්න එපා, ඔලිව් තෙල් ගන්න එපා. සුවඳ නැති මොන හරි හොඳ ඔයිල් එකක් මම අරගෙන තියෙන්නේ සන්ෆ්ලවර් ඔයිල් මිලිලීටර් 120ක්. හරි. ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙනවා large egg වලින් 9ක්. හරි. ඊට පස්සේ මේ තියෙන අපේ පිටි එක. මම මේ පිටි එක හදාගෙන තියෙන්නේ පාන් පිටි ග්‍රෑම් 200ට මම එකතු කරගෙන තියෙනවා කොකෝ පවුඩර් ග්‍රෑම් 60ක්. ඒකට මම එකතු කරගෙන තියෙනවා බේකින් පවුඩර් තේ හැඳි එකක්. ඒකටම බේකින් සෝඩා තේ හැඳි භාගයක්. ඉතින් ඒ විදිහට තමයි මම මේ පිටි එක හදාගෙන තියෙන්නේ. ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම එකතු කරලා මේක හොඳට 3 සැරයක් හලලා තමයි මම අරගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට ඕන වෙනවා මම අරන් තියෙන මෙන්න මේ විදිහට වැනිලා තේ හැඳි 2ක්. හරි. එහෙනම් අපි බලමු මේ රස චොක්ලට් කේක් එක මම කොහොමද හදන්නේ කියලා. එන්නකෝ. මේ තියෙන්නේ අපිට ඕන වෙන අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. හරි. දැන් මම ඉස්සෙල්ලාම අපි ගත්ත බිත්තර ටික මෙන්න මේ විදිහට අපේ මික්සිං බෝල් එකට දාගන්නවා. අපි දැන් ඉස්සෙල්ලාම අපේ බිත්තර ටිකයි ඒ දෙකම අපි ගත්ත බිත්තර ටිකයි අපේ සීනි ටිකයි එකට එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගමු. බිත්තර ටිකයි අපේ සීනි ටිකයි එකතු කරලා අපි මේක චුට්ටක් සීනි කැට දීවෙන එක මේක හොඳට බීට් කරගමු. හරි. දැන් බිත්තරයි සීනි එකතු කරගත්තට පස්සේ අපේ බැටර් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා. මෙන්න මේ වගේ බැටර් එකක් තමයි තියෙන්නේ. දැන් මේ වෙලාවේ අපි සීනි කැට ටික හොඳට දිය වෙලා තියෙන්න ඕනේ. මේ වෙනකොට සීනි කැට හොඳට දිය වෙලා මෙන්න මේ විදිහේ බැටර් එකක් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් මේකටම අපි එකතු කරගන්නවා අපේ ඔයිල් ටික. මෙන්න මේ විදිහට ඔයිල් මිලිලීටර් 120 අපි මෙන්න මේ විදිහට එකතු කරගන්නවා මේ බැටර් එකටම. ඒත් එක්කම ඒකටම අපි ගත්ත ෆ්‍රෙෂ් මිල්ක් එක ඉන්ස්ටන්ට් කොෆි මික්ස් කරලා ගත්ත මිශ්‍රණයත් මේකටම එකතු කරනවා. ඉතින් මට වීඩියෝ එකේ මුලදී ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා. දැන් මේ බැටර් එක ඔක්කොම අපි හදලා ඉවර වුණාට පස්සේ අපිට ඕන වෙනවා හොට් වෝටර් මිලිලීටර් 120ක්. අන්තිමටම අපි මේකට හොට් වෝටර් මිලිලීටර් 120ක් එකතු කරගන්නවා. මට ඉස්සෙල්ලාම වීඩියෝ එකේ මෙන්ෂන් කරන්න බැරි වුණා. මොකද මම ඒක ගත්තේ නැහැ මෙතනට. හේතුව මම කලින්ම මේ ගත්තනම් හොට් වෝටර් එක මම මේක හදලා වරනකොට නිවෙනවනේ. ඒ හින්දා මට ඒක ගත්තේ නැහැ. මම අන්තිමට ගන්න කියලා හිතාගෙන හිටියා. ඒ හින්දා මට ඒක ඔයගලන්ට කියන්න අමතක වුණා. කමක් නැහැ. අන්තිමට ඔයගොල්ලෝ මේකට හොට් වෝටර් මිලිලීටර් 120ක් එකතු කරන්න ඕනි. හරි. අපි මේ ටික මෙන්න මේ විදිහට එකතු කරගෙන ඒකටම අපි එකතු කරගන්නවා අපේ වැනිලා ටික. මේ විදිහට අපේ වැනිලා ටික අපි
මේ බැටර් එකටම එකතු කරගෙන අපි දැන් මේක හොඳට ආයෙත් බීට් කරගමු. හරි. දැන් අපේ ඔක්කොම අපේ wet ingredients ටික අපි මේකට එකතු කරගෙන ඉවරයි. දැන් අපි මේක ආයෙත් හොඳට බීට් කරගමු. මේ chocolate cake එක හරිම රසයි. හොඳ soft එකට තියෙනවා, හොඳ moisture ගතියට තියෙනවා. ඔයගොල්ලෝ මේ විදිහටම try කරලා හදලා බලන්නකෝ. හොඳ රසට එනවා මේක. දැන් අපිට මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා. මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ. හරි දැන් මම හදන්නේ මේකට අපේ dry ingredients ටික එකතු කරගන්න. හරි අපි මේකට අපේ dry ingredients ටික එකතු කරගමු. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපේ පාන් පිටි මිශ්‍රණය විතරයි. හරි අපි දැන් මේක අපි පිටි දාලා හොඳට හලලා ගත්ත බේකින් පවුඩර්, බේකින් සෝඩා, චොක්ලට් පවුඩර් දාලා එකතු කරලා හදලා ගත්ත බැටර් එක අපි මේක ටිකින් ටික අපේ මේ පාන් පිටි මිශ්‍රණය ටිකින් ටික අපි අපේ බැටර් එකට එකතු කරගමු. ඔක්කොම එක සැරේ දාලා මික්ස් කරන්න එපා. මෙන්න මේ විදිහට ටිකක් අරගෙන මේ විදිහට දාලා මේක හොඳට මික්ස් කරන්න. ඊට පස්සේ අනිත් ටික දාලා හොඳට මේ ඔක්කොම ටික එකට මික්ස් කරගන්න. ටික දාලා මික්ස් කරන්න. එතකොට හොඳට බැටර් එක මික්ස් කරගන්න පුළුවන්. ඔක්කොම එක සැරේ දැම්මම හරි අමාරුයි මික්ස් කරගන්න. මේ වෙලාවේ ඔයාගේ oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ බැටර් එක සෙල්සියස් අංශක 180ට තමයි විනාඩි 45ක් බේක් කරගන්නේ. හරි දැන් අපි හොඳට අපේ බැටර් එක මික්ස් කරගමු. අපේ බැටර් එක මෙන්න මේ විදිහ බැටර් එකක් තමයි අපිට තියෙන්නේ. මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ බැටර් එක දැන් අපි හදාගෙන ඉවරයි. දැන් අපි මේ බැටර් එකට hot water මිලිලීටර් 120ක් එකතු කරගන්න තමයි යන්නේ. මේ තියෙන්නේ hot water මිලිලීටර් 120 මෙන්න මේ විදිහට අපි බැටර් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට මෙන්න මේ විදිහට ආයිසරයක් මික්ස් කරගමු. ඉතින් ඔයගොල්ලන්ට මේ කේක් එක සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ මට යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ගේ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. මොකද කේක් හදන්න පටන් ගන්න කාලේ හරි අමාරුයි නේද? මමත් ඒ වගේ තමයි ඉගෙන ගත්තේ චුට්ට. ඉතින් වරදිනවා ගොඩක් වෙලාවට. ඉතින් හොඳට චොක්ලට් කේක් එකක් හදාගන්න මට ගොඩක් කල් ගියා. මොකද මම එක රෙසිපිස් try කළා. ඉතින් YouTube එකේම තියෙනවා නේද? රෙසිපිස් ගොඩාක් තියෙනවා. ඉතින් මම මේ හැම එකක්ම try කරලා තියෙනවා. වැරදෙන තැන හදාගෙන ඉතින් ඒ විදිහට තමයි අන්තිම අවසානට ලස්සන කේක් එකක් මමත් හදන්න පුරුදු වුණේ. ඉතින් ඒ හින්දා වර්ධුණාට දුක් වෙන්න එපා. වැරදි හදන්න. ඉතින් එහෙම තමයි නේද? හැම දෙයක්ම වැරදෙනවා. අපි ආයෙ උත්සාහ කරනවා, ආයෙ හදනවා. ඉතින් කේක් හදනවා කියන්නේ හරිම ආස වැඩක්. ඒ වගේම ඒක හරිම ෆන් වැඩක් නේද? ඉතින් අපි කෑමක් කේක් නෙමෙයි මොන කෑමක් හැදුවත් අපි සතුටින් හරිම ආදරෙන් හදනවා නම් මං හිතන්නේ ඒකේ රස තවත් වැඩි නේද? ඉතින් ඔයගොල්ලන්ට මොන හරි මේ කේක් එක සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් වලට උත්තර ලියන්නම්. ඉතින් චොක්ලට් කේක්ස් ඕන තරම් රෙසිපිස් තියෙනවා. රෙසිපිස් ගොඩාක් තියෙනවා චොක්ලට් කේක් වල. ඉතින් මේකත් එක්තරා විදිහක රෙසිපි එකක්. මේකට බටර් දාලා හදන විදිහ තියෙනවා. ඒ වගේ එක විදිහ රෙසිපිස් තියෙනවා. ඉතින් මේක මම හදලා තියෙන රෙසිපි එකක්. මේක හරිම සොෆ්ට් එකට කේක් එක එනවා. ඉතින් ඔයාත් try කරලා බලන්න ඔයා කැමති නම්. හරි මෙන්න මේ විදිහට තමයි අපේ බැටර් එක ෆයිනලි තියෙන්නේ. අර බටර් කේක් එක වගේ ගොඩක් අර thick බැටර් එකක් නෙමෙයි. චුට්ටක් දියරු ගතියට තියෙන බැටර් එකක් තමයි තියෙන්නේ. හරි අපි දැන් මේක අපේ බේකින් පෑන්ස් දෙකට දාගමු. ඔයා කිලෝ එකේ එකට හදනවා නම් වට එක පෑන් එකක දාලා හදා ගන්නත් පුළුවන්. මං මේක 502ක් හදන නිසා මං අඟල් 6 පැටි දෙකකට එකතු කරලා මගේ කේක් එක බේක් කරගන්න තමයි හදන්නේ.
හරි දැන් අපි අපේ බැටර් එක හරි දැන් අපි අපේ බැටර් එක හදාගෙන ඉවරයි. බැටර් එක මෙන්න මේ විදිහේ තැටි දෙකකට තමයි මම හදලා තියෙන්නේ. මේකේ එයා බබල්ස් යන අපි පොඩ්ඩක් මේක මෙන්න මේ විදිහට දෙතුන් සැරයක් ටැප් කරගමු. එතකොට ඒ තුළේ තියෙන එයා බබල්ස් ටික එළියට යනවා. හරි දැන් අපි මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රී හීට් වෙච්ච oven එකක සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් බේක් කරලා ගමු. අපේ චොක්ලට් කේක් එක දැන් හොඳට බේක් වෙලා තියෙනවා. ඔයා චොක්ලට් කේක් එක oven එකකින් එළියට ගන්න කලින් මේ වගේ බබකියු ස්ටික් එකක් හරි ටූත් පික් එකක් හරි අරගෙන ඔයා මේක අර අපි හැමෝම දන්නවා වගේ මෙහෙම ඇතුළට දාලා බලන්න. එතකොට මේක ස්ටික් එක ක්ලීන්ව එළියට එනවා නම් ඔයාගේ කේක් එක හරියට බේක් වෙලා මේකේ ඇලෙනවා නම් ඔයාගේ බැටර් එක ඒක බේක් වෙලා මදි. ඒ හින්දා ඒ ගැන චුට්ටක් සැලකිලිවත් වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අපේ හදාගත්ත චොක්ලට් කේක් එක. මේ උඩ ටික මේ විදිහට වුණාට ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපි මේක කපලා ගන්න ඕනේ කොහොමද සෑන්ඩ්විච් කරන්න. ඉතින් අපි මේක අනිත් පැත්ත හරවලා මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරව ගමු. හරිම සොෆ්ට් එකට තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට පෙන්වන්න මේ චොක්ලට් කේක් එක හොඳට රසට හොඳට සොෆ්ට් එකට තියෙනවා. බලන්නකෝ හොඳට සොෆ්ට් එකට මේ චොක්ලට් කේක් එක තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ චොක්ලට් කේක් එකේ ෆයිනල් ලුක් එක. මම මේක පුංචියට තමයි ලේයර් කරගත්තේ. මොකද මට චූරි ලේයර්ස් තමයි ඕනේ මේ කේක් එකට අද සෑන්ඩ්විච් කරන්න ඕනේ නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ චොක්ලට් කේක් එක ෆයිනල් ලුක් එක. හරි මෙන්න මේ විදිහට තමයි අපේ චොක්ලට් කේක් එක තියෙන්නේ. හරිම සොෆ්ට් මේ හරිම සොෆ්ට් උඩ ටික අපි කපලා අයින් කරලා අපේ කේක් එක සෑන්ඩ්විච් කරන්න තමයි මම හදන්නේ. ඉතින් හොඳට තියෙනවා. හොඳ සොෆ්ට් එකට මේ හරිම සොෆ්ට් එකට තියෙනවා. ඔයගලන්ට පේනව නේද? අපි මේක උඩ ටික කපලා අරගමු. හරි මෙන්න බලන්න. ඇතුළ හොඳට සොෆ්ට් එකට තියෙනවා. මගේ අතින් මෙතන චුට්ටක් කැඩුනා. ඒ වුණාට බලන්න හොඳට තියෙනවා. තාම රස්නේ මේ හරියම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් ඔයත් මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. හරියම රසයි. මේ බලන්න. හරි එහෙනම් වෙනද වගේම අදත් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්නම්. bye.